ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබඳව මේ දවස්වල නොයෙක් දෙනා කතා බහ වෙන කාරණයක්. මොකද පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතා කියා තිබුණේ වත්මන් තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුව සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති බවටයි. කෙසේ හෝ මේ සමගම වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා නිමා වූ වසර දෙක තුළ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව ගැන ඔහුගේ අදහස් පළ කර තිබුණා. අපි අපගේ තේරීම්වලදී 100% හරියට කළ බව මම කියන්නේ නැහැ. නමුත් ඒ මිශ්‍ර කාර්ය සාධනයක්. ක්‍රීඩකයන්ට අවස්ථාව සහ ස්ථාවර කණ්ඩායම ලබා දීමෙන් අපි පදනමක් ගොඩනගා ඇති බව මම සිතනවා. අපි ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා විශාල වෙනස්කම් නොකර ඔවුන්ට අවස්ථා ලබා දීමට හැකි තරම් උත්සාහ කළා. සමහර ශේෂ්ඨවලදී අපට සිදු කළ නොහැකි වුණා. නමුත් සමස්ත ලෙස ගත්තොත් අපි එක් අවස්ථාවක හෝ දෙකක් කරන විට අපි සාර්ථක වූ බවට මම සිතනවා. අපි වනිදු හසරංග 20 නායකයා ලෙස පත් කළා. නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාණයෙන් පසු අපි චරිත්ව එක්දින සහ 20 දෙකටම නායකයා ලෙස පත් කළා. එම පත්වීම සාර්ථක වූ බව පෙනී යනවා. එක්දින තරඟ ගත්තොත් 2023 ක්‍රිකට් ලෝක කුසලාණයෙන් පස්සේ අපි 9 වෙනි හෝ 10 වෙනි ස්ථානයේ හිටියා. අද අපි 4 වෙනි ස්ථානයේ. චරිත් කණ්ඩායම හොඳින් මෙහෙवला තියෙනවා. අපට අනපේක්ෂිත මට්ටමට එන්න බැරි වුණේ 20 ආකෘතියෙන් විතරයි. අපි තවමත් 8 වෙනි ස්ථානයේ ඉන්නේ. අපි ඒ ස්ථානයෙන් ඉඳන් දියුණු වෙන්න පුළුවන් කණ්ඩායමක්. නිවැරදි කළ යුත්තේ කුඩා වැරදි කිහිපයක් පමණයි. ටෙස්ට් තරඟවලදී අපි හොඳ තැනක ඉන්නවා. එක්දින තරඟවල විශාල දියුණුවක් තියෙනවා. කණ්ඩායමක් විදිහට අපට දියුණු වෙන්න බැරි එකම ආකෘතිය 20 විතරයි. අපට 20 කණ්ඩායමට විශාල වෙනසක් කරන්න බෑ. නමුත් අපි විසඳාගත යුතු ගැටලු කිහිපයක් තියෙනවා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීම නියමිත 20 ලෝක කුසලාණයත් එක්ක ඒක අපිට හොඳ අවස්ථාවක්. අපි අපේ ස්ථාවරත්වය වැඩි දියුණු කරගත යුතුයි. ඉතින් උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව තවමත් සිටිය යුතුද? ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.